මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි වෙලාව හරියටම පාන්දර 5යි. ක්ලේමෝ කියන්නේ නයිට්මෙයාර් ස්ටෝරීස් කියන YouTube channel එකේ ඇඩ්මින්. මෙයා රෑ නින්දට යන්න කලින් පොඩි වැඩ වගේක් කරන ගමන් ඉන්නවා. එකපාරටම එයාට දොරවල් වලින් තට්ටු කරන සද්ද ඇහෙන්න ගන්නවා. මේ සද්ද පල්ලෙහා බේස්මන්ට් එකෙන් දෝංකාර දෙන්න ගන්නවා. මේක පැහැදිලි කරන්න අමාරු සිද්ධියක් නිසා මෙයා මේ හැම දෙයක්ම රෙකෝඩ් කරන්න තීරණය කරනවා. So that right there is my basement door, right? I'm downstairs by myself. It's like 4:53 in the morning, and I just started hearing that. I have no fucking idea what it is, but I'm down here by myself. Everybody's sleeping, just me. Ain't the first time I heard this shit there. බේස්මන්ට් එකේ දොරෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා. ක්ලේමෝ කියන විදිහට එයාගේ ගෙදර ඉන්න හැමෝම මේ වෙනකොට නින්දට ගිහින් ඉන්නේ කියලයි. මේකේ තවත් ඇඟ හිරි වැටෙන සිද්ධිය තමයි මීට දවස් කීපයකට කලින් මේ වෙලාවෙදිම මේ දොරට තට්ටු කරන සද්දය ඇහෙන්න අරන් තියෙනවා. දවස් කීපයක් යනවත් එක්ක ක්ලේමෝ ගෙදරට වෙලා ඉද්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. Alright, so I was hearing that knocking again, right? Except this time it's coming from that wall right there, which is my downstairs bathroom. And after a while I started hearing tapping on the bathroom door as well. So what else? Record. See if anything else happens. I mean, I hear the shit every night. It's the fuck. Okay, that's never happened before. Now I have to go check it out, otherwise you guys are gonna be like, oh, it's probably somebody in there. Let's go see. I'll show you guys right now. Ain't nobody in this motherfucker right here. And it is empty. Yeah, no, that one was weird. That's never actually happened before. That's new at least. මේ පාර සද්ද ඇහෙන්න ගන්නේ බාත්රූම් එකෙන්. හැබැයි මෙතනදි කලින් නොවුණු දෙයක් වෙනවා. ක්ලේමෝ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි බාත්රූම් එකේ ලයිට් එක ඔන් වෙනවා පේන්න තියෙනවා. හැබැයි එයා බාත්රූම් එකේ ඇතුළට ගිහින් බැලුවත් එයාට කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. එතන කවුරුත්ම නැහැ. ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා මේ සද්දවලට හේතුව සතෙක් වෙන්න ඇති කියලා. හැබැයි මේ ඊළඟ රෙකෝඩ් කරන වීඩියෝ එකට කිසිම කෙනෙක්ට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙලා නැහැ. Alright, you guys are in luck. You wanted it, right? You fucking hear it. Now, you guys are gonna say, oh, it's somebody in here. It's an animal. Nope. Let's go. So who's down here? Nobody. What the f? Nobody down here? Nobody downstairs? I don't want to hear none of that bullshit about, oh, it's somebody. Ain't fucking nobody. We hear that every single night. ක්ලේමෝ මේ සද්දට හේතුව හොයාගෙන බේස්මන්ට් එකට යනවා. ඒත් එයාට කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. ඒත් ඔයා හොඳ අවධානයෙන් ඇහුම්කන් දුන්නොත් අර දොරට තට්ටු කරන සද්ද ඇහෙන්න තියෙනවා. දැන් හරියටම නිකන් ඒක උඩ තට්ටුවෙන් එනවා වගේ.
ක්ලේමෝට මේ වෙන දේවල් වලට පැහැදිලි කිරීමක් කරගන්න බැරි වෙනවා. එයා මේ දේවල් සමාජ මාධ්‍යවලට මුදාහරිනවත් එක්ක එයා විශ්වාස කරනවා එයාගේ නැරඹුම්කරුවන්ට එයාට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. මේ කමෙන්ට්ස් වල එක නැරඹුම්කරුවෙක් අමුතුම දෙයක් කියලා තිබ්බා. කවුරු හරි දොරේ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තද? එයා උඩට එද්දී එයාගේ පිටිපස්සෙන් හෙවණැල්ලක් තියෙනවා. ඒක එයාගේ හෙවණැල්ලක් නෙවෙයි. ඒක එක තප්පරෙන් අතුරුදහන් වෙලත් යනවා. මේ කමෙන්ට් එකත් එක්ක මිනිස්සු විශ්වාස කරන්නේ මේක මොකක් හරි අස්වාභාවික සිද්ධියක් කියලයි. මේ සිද්ධිය ගැන ඔයාලා මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඊළඟ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට මුදාහරින්නේ HJ කියලා පුද්ගලයෙක්. මෙයා පාසලක ගුරුවරයෙක් විදිහට වැඩ කරගෙන යනවා. ගොඩාක් වෙලාවට මෙයා මේ ස්කූල් එකේ රෑ වෙනකන් කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. එක්තරා රාත්‍රියක එයා මේ පන්ති කාමරයට වෙලා ඉද්දී අසාමාන්‍ය දෙයක් දකිනවා. ඒත් එක්කම එයා රෙකෝඩින් බටන් එක ක්ලික් කරනවා. Alright, I'm just finishing up putting up decorations for the students when they get back. I was on the smart board setting things up. You guys know me. I stay late often. It's just me here and the janitor. And let me show you. Do you see? I mean, is that not a kid sitting right there? පරාවර්තනයෙන් අමුතුම දෙයක් පේන්න තියෙනවා. HJ කියන විදිහට හරියටම පුංචි ළමයෙක්ට සමානයි කියලයි. ඒක හරියට නිකන් ඒ පන්තියට වෙලා ඉඳගෙන ඉන්නවා වගේ. එයා හැරිලා බැලුවත් එතන කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. මේක තවත් අද්භූත වෙන්නේ පාසල පිරිසිදු කරන පුද්ගලයෙක් කියන කතාවක් එක්කයි. එයා කියන විදිහට මේ පාසල ඇතුලේ දරුවෙක් මිය ගිහින් තියෙනවා කියලයි. මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් කියලයි කියන්නේ. එයා විශ්වාස කරන විදිහට එදා HJ ගේ කැමරාවට සටහන් වුණේ ඒ දරුවගේ අවතාරය වෙන්න පුළුවන් කියලයි. ඒත් මේකේ අවසාන තීරණය ගන්න ඕනේ ඔයාම තමයි. ඔයාගේ අදහස මොකක්ද? යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇඩ්වෙන්චර්ස් ගොඩාක් වෙලාවට එයාගේ YouTube channel එකේ post කරන්නේ කැම්පින් සම්බන්ධ වීඩියෝ විතරයි. කවදාවත් එයාගේ channel එකේ අස්වාභාවික සිද්ධීන් ගෑවිලාවත් නැහැ. හැබැයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ ඇඩම් වනාන්තරයක කැම්පින් එකක් කරන්න යද්දී. මිනිස්සු විශ්වාස කරන විදිහට මේ කැලෑවේ අධික ලෙස අස්වාභාවික සිද්ධීන් වෙනවා කියලයි. මේ වනාන්තරයේ පිහිටලා තියෙන්නේ හරියටම කනත්තක් ළඟයි. කටකතාවල හැටියට මෙතන වලදාපු ගොඩාක් අයගේ ආත්ම මේ වනාන්තරයේ ගස් අතරින් සැරිසරනවා කියලයි. ඇඩම්ගේ වීඩියෝ එකේ මුලදී එයා මේ කැලෑවට යන ගමන් ඉන්නවා. මෙතනට ආපු ගමන් එයාගේ වෑන් එක මෙතනින් නවත්තලා එයාගේ මේ අඳුරු කැම්පින් වැඩේ පටන් ගන්න යනවා. ටිකක් ඉස්සරහට යද්දි ඇඩම් මග නැවතිලා කොෆි එකක් හදාගන්න තීරණය කරනවා. මෙහෙම කොෆි එක හදන්න කැමරා එක බිමින් තියලා ටික වෙලාවක් යද්දි කවුරු හරි කැමරාවට සටහන් වෙලා තිබ්බා. ඔයත් හොඳ නෝට් එකෙන් බලන්න. Hot chocolate, the luxury version. I didn't really think this through. I should have got a saucepan with a... ඔයත් ඒක දැක්කද? මොකක් හරි සුදු පාට දෙයක් අන්න අර කැලෙන් ඇවිදන් යනවා පේන්න තියෙනවා. හැබැයි මේ වෙලාවේදී ඇඩම් මේක දකින්නේ නැහැ. මේව නොදැන මෙයා කොෆි එක බීලා කැලේ තව ටිකක් ඇතුළට යන්න තීරණය කරනවා. මේ යන මගදී එයාට එක එක සද්ද ඇහෙන්න ගන්නවා. එයා මේවා ඔලුවට ගන්නේ නැතුව ඉස්සරහට යද්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා.
I swear I keep seeing someone. Hold on. There's no one there. I swear there was. I think I'm gonna go this way, to be honest with you. What the hell? That is a person. I'm not even joking. What the I can't see anything. Oh, what was that? කොහේවත් තිබ්බේ නැති දෙයක් එකපාරටම මතුවෙනවා. ඇඩම්ගේ ඉස්සරහටම මේක එනවා. එයා මේක දකින්නවත් එක්ක මෙතනින් දුවගෙන යනවා. ඒත් ඇත්තට මේ කවුද? මොකක්ද? I can't see anything. Oh, what was that? මේ ඊළඟ වීඩියෝ සෙට් එක අප්ලෝඩ් වෙන්නේ ස්ලෑමිං ඩෝ කියන YouTube channel එකෙන්. පෝලන්ඩ් වල ඉන්න මේ channel එකේ අයිතිකාරයා කියන විදිහට මේ ගෙදර යක්ෂයෙක්ගෙන් ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. එයා කියන විදිහට නාදුරන සද්දබද්ද ලයිට්ස් ඔන් ඔෆ් වෙන සිද්ධීන් වගේම අද්භූත විදිහට දොරවල් වැහෙන සිද්ධීන් වෙනවා කියලයි. මෙයාගේ මේ මුල් වීඩියෝ ටික අප්ලෝඩ් කරාට පස්සේ නැනබුම්කරුවෝ කියලා තිබ්බේ එයාලගේ ගෙදර කැමරා සෙටප් කරන්න කියලයි. මේත් එක්කම එයා මේ දේ කරලා බලනවා. හැබැයි මේ කැමරාවල සටහන් වුණ දෙයට නැරඹුම්කරුවන්ට උත්තර නැති වෙලා තිබ්බා. දොර වහලා තියෙන කර්ටන් එක එකපාරටම බිමට වැටෙනවා පේන්න තියෙනවා. හැබැයි මේ channel එකේ පුද්ගලයා කියන විදිහට ගෙදර කවුරුත් හිටියේ නෑ කියලයි. හැබැයි මෙයාගේ ගෙදර සෙටප් කරපු එකම කැමරා එක මේක නෙවෙයි. එයා තවත් කැමරා එකක් වෙනම තැනක සෙටප් කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ කැමරා එකේ රෙකෝඩ් වුණ ෆුටේජ් එක. මේ අවසාන වීඩියෝ එකේ channel එකේ අයිතිකාරයා දවස් කීපයක දුර ගමනක් ගිහින් එනවා. මෙහෙම එද්දි එයාට මෙන්න මෙහෙම දෙයකට මුහුණ දෙන්න වෙනවා. Zamykam tu coś, żeby zrobić miejsce. O. Ale nie jest lepiej. එයා ගෙදරට එනවත් එක්ක දකින්නේ එයාගේ මුළු ගෙදරම හැඩි කරලා තියෙන විදිහයි. හැබැයි එයා කියන්නේ හොරෙක් පැන්න කිසිම සාක්ෂියක් පේන්න නැහැ කියලයි. ගෙදර තිබ්බ කිසිම වටිනා දෙයක් හොරකම් කරලා නැහැ කියලාත් එයා කියලා තිබ්බා. හැබැයි එක නැරඹුම්කරුවෙක් මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේක බොරුවක් නම් මොන මෝඩයද තමන්ගේ මුළු ගේමින් කම්පියුටර් එකම විසික් කරලා දාන්නේ. මේ වගේ වීඩියෝ එකක් හදන්න හිතාගෙන. අවසාන තීරණේ ඔයාටම බාරයි. කමෙන්ට් කරගෙන යන්න. Reddit user කෙනෙක් වෙන JM Godinez 13 හදිසියෙම අමුතු දෙයක් පෝස්ට් කරලා තිබ්බා. මේක අප්ලෝඩ් වෙන්නේ R Paranormal කියන subreddit එකටයි. මේක ගොඩාක් users අතර වාද විවාද වෙන්න පටන් ගත්ත වීඩියෝ එකක්. මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ security camera එකකයි. JM මේ වීඩියෝ එක දකින්නවත් එක්ක මේක සමාජ මාධ්‍යවලට මුදා හරින්න තීරණය කරලා තිබ්බා. ඔයත් ඒක දැක්කද? ජේ කියන කාන්තාවගේ කොණ්ඩේ නාදුරන විදිහට සෙලවෙනවා පේන්න තියෙනවා. මේක වෙනවත් එක්ක එයා පිටිපස්සේ හැරිලා බලන්නෙත් මොකක්ද වුනේ කියලා සැකයක් එක්කයි. හරියට නිකන් කවුරු හරි එයාව පිටිපස්සෙන් ඇල්ලුවා වගේ. ජේ කියන විදිහට මේක නෙවෙයිලු එයාට වුණ පළවෙනි අමුතුම සිද්ධිය. එයා කියලා තිබ්බ සමහරක් වෙලාවට එයාට සිගරට් වල ගඳක් ගේ ඇතුලෙන් එනවා කියලා. එක දවසක් කවුරු හරි මගේ නම මුමුණනවා මට ඇහුණා කියලාත් එයා කියනවා. සමහරක් නැරඹුම්කරුවෝ
මේකට කියලා තිබ්බේ ජේ පොල්ටර්ගයිස්ට් කියන අස්වාභාවික වස්තුවකින් ශාපයට ලක් වෙනවා කියලයි. ඒත් ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. අවසාන වීඩියෝ එක විදිහට මම මේක තෝරගත්තා. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ ලියෝන් මෙක්සිකෝ ප්‍රදේශයේ රේල්වේ ස්ටේෂන් එකකට ගියපු කාන්තාවක් විසින්. මිනිස්සු විශ්වාස කරන විදිහට මෙතනින් හොල්මන් කෝච්චියක් යනවා කියලයි. මේකේ අමුතුම සද්දබද්ද මිනිස්සු ගොඩකට ඇහුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේක ටිකක් අමුතු කතාවක් තමයි. මේ වීඩියෝ එකේ මේක රෙකෝඩ් කරන කාන්තාව මෙතනට යන්න තීරණය කරනවා. මෙහෙම ටික වෙලාවක් ඉද්දි එයාට මෙන්න මෙහෙම දෙයක් කැමරාවට සටහන් කරගන්න පුළුවන් වෙනවා. Vamos a esperarnos un rato. Bueno, pues ya nos quedamos un rato aquí esperando y efectivamente se empieza a escuchar como si viniera de acá, de lo lejos. Y no se ve nada, o sea, no hay nada, no viene nada. Y se escucha. Creí que era mentira, a ver, veamos. No hay nada, no hay nada. කෝච්චියක් යන සද්දයක් ඇහෙන්න තියෙනවා. කොටින්ම කිව්වොත් මේ කාන්තාවගේ කොණ්ඩේ සෙලවෙනවා පේන්නත් තියෙනවා. හරියටම නිකන් ඇත්තම කෝච්චියක් එයාගේ ළඟින් යනවා වගේ. ඒත් කෝච්චි පීලිවල කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. ඇත්තටම මේ මොකක්ද? එහෙම කෝච්චි තියෙන්න පුළුවන්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේත් එක්කම අපි කසායි එකේ තවත් හොරර් කම්පිලේෂන් එකක අවසානයට ළඟා වෙනවා. මේ වගේ පිස්සු හැදෙන සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම සෙට් වෙමු. Goodbye.